දිවිගමනේ සූමන්සල දාරා රේඩියෝ හරහා අදත් අපි ඔබ වෙත. අද අපි කතා කරන්න සූදානම් වෙනවා මේ අවුරුදු දහස් ගානක ඉඳන් පැවතෙන සැඟවිච්ච විෂයක් තියෙනවා මේ ඕරා එක සම්බන්ධව. මොකක්ද මේ ඕරා එක කියන්නේ? අපි ඒ හා සම්බන්ධව කතා කරන්න ලංකාවේ ඉන්න ඕරා සම්බන්ධව අතිදක්ෂ වෛද්‍යවරයෙක්ට ආරාධනා කරා. ඉතින් ප්‍රවීණ හෝමියෝපති වෛද්‍ය නොබෙල් නූක් රෝහල් ජාලයේ අධිපති මෝහන වේදී සංකලිත වෛද්‍ය සරසවි කතිකාචාර්ය වෛද්‍ය චමත්කාරිය වසම් වෛද්‍යතුමාට අපි ආරාධනා කරා මොකක්ද මේ ඕර එක කියන්නේ කියලා ඔබව දැනුවත් කරන්න. වෛද්‍යතුමනි මොකක්ද ඇත්තටම මේ ඕර එක කියලා කියන්නේ? මම අවුරුදු 15කටත් විතර කලින් මම මේ උසස් අධ්‍යාපනය අවසන් කරපු කාලේ මම මේ ඕරාව සම්බන්ධයෙන් අධ්‍යයනය කරා ලෝකයේ විවිධ රටවල් වල ලංකාවේ අපි දේශීයව තියෙන දැනුම ඒ වගේ විවිධ අංශ ගැන අධ්‍යයනය කරා. දැන් ඒකේ අවසාන ප්‍රතිඵලය වශයෙන් මේ වන විට මම ලංකාවේ 1000කට වැඩි පිරිසකගේ ඕරාව බල ගන්නවලා චක්‍ර බල ගන්නවලා මේ ඕරාව ආශ්‍රිතව රෝග සුව කිරීම සහ එදිනෙදා ජීවිතයේදී ඕරාවෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩාක් ප්‍රායෝගිකව අරගෙන දීලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් මට දැනෙන අවබෝධය හැටියට ගත්තාම ජීවසෛලයක් තියෙන ක්‍රියාත්මක වෙන ජීවසෛල ක්‍රියාත්මක වෙන හැම දෙයකම يعني ජීවියෙක් වෙන්න පුළුවන් ගහකොළ වෙන්න පුළුවන් සතෙක් මිනිසෙක් මේ ජීවයේ ඉන්න හැම කෙනෙක්ගේම ජීවසෛල තුල මේ ඕරාව නිර්මාණය වෙනවා. අපි කියන එක බයෝමැග්නට් ෆීල්ඩ් එකක් කියලා. එතකොට මේක මේ ශරීරයේ මේ ජීව ක්‍රියාවලියෙන් සකස් වෙන ඕගන්ස් ඊට පස්සේ පද්ධති මේ ආශ්‍රිතව ඇතිවෙන පැටර්න් එකක් ඔස්සේ තමයි මේ ඕරා එක නිර්මාණය වෙන්නේ. ඕක මේ අපේ සමහර ආගමික සංකල්ප ඒව ඇතුලේ තිබුණා මේ විශ්වයේ වෙනත් තැනකින් මේ එන ශක්තියක් තමයි අරගන්නේ. එහෙම කියලා එහෙම නෙවෙයි. මේක මේ ජීවයේ ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට යන එකක් තමයි මේ ජීව ශක්ති ශේෂ්ත්‍රය ආශ්‍රිතව තියෙන ඕරා එක. එතකොට මේ ඕරා එක ඇක්ටිව් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් తాවකාලිකව මේ ඕරාව වර්ධනය කරගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා ස්ථිරසාර ලෙස ඕරාව වර්ධනය කරගෙන ඕරාව බල ගන්නවන්න පුළුවන්. එතකොට අපි తాවකාලික ක්‍රම වශයෙන් ගත්තාම අපි සබා දහමත් එක්ක සමීප වෙලා ඉන්න වෙලාවට අපි තුමු අපි ස්වභාවිකව වැසි වනාන්තරයක් තුල පොඩි කාලයක් ගත කරනවා, මුහුදු වෙරළක ඉන්නවා. ඊට පස්සේ සංයම සංගීතයක් අහනවා, භාවනා කරනවා. ඒ වගේ ක්‍රම වලින් පුළුවන් తాවකාලිකව සතුටින් ඉන්නවා. තමන් කැමති කෙනෙක් එක්ක සතුටින් කාලය ගත කරනවා. ඒ වගේ දේවල් එක්කත් මේ ඕරා එක වර්ධනය වෙනවා. ඊට පස්සේ අපි හිතමු සත්කාරයක් ලබා ගන්නවා නේද? අපි දන්නවා ආයුර්වේද සත්කාරයක් ලබා ගන්නවා වෙන්න පුළුවන්. නිල ප්‍රතිකාරයක් ලබා ගන්නවා වෙන්න පුළුවන්. එයා කැමති චිත්‍රපටයක් නරඹනවා වෙන්න පුළුවන්. ඕරා එක తాවකාලිකව වර්ධනයක් සිද්ධ වෙනවා. නමුත් ස්ථිර ලෙස ඕරා එක වර්ධනය කරගෙන චක්‍ර බල ගන්නවාගෙන සුවවේදීෙක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ඕරා එකේ තියෙන බලයෙන් තවත් පුද්ගලයෙක්ගේ ඕරාව වෙනස් කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන ස්ථිර ක්‍රම කීපයක් තියෙනවා. දැන් ඒකේ ඇත්තට මමත් එක අවස්ථාවක පුදුමයටපත් වුණා මේ ක්‍රම මේ අපි කියන්නේ පෙරදිග දර්ශනයේ තොටිල්ල කියලා කියන්නේ මේ ಭಾರತ එන්නේ ඉන්දියාව හිමාලයේ ආශ්‍රිත යෝගීන් ඉන්නවා එහෙම. නමුත් මේ ශාස්ත්‍රයේ ලෝකයට ආවේ චාව්කොක්සොයි එයා මැලේසියන් ජාතිකයෙක්. එයාගෙන් තව ක්‍රමයක් ආවා ඒ රේකි ක්‍රමවේදය ජපානයේ මිකාඋසුයිගේ. එතකොට මිකාඋසුයි කියන්නේ ජපානයේ ඉඳපු මේ විවිධ ආගම් ගැන අධ්‍යයනය කරපු පුද්ගලයෙක්. නමුත් අවසානයේ ඔහු සියලු ආගම් පසක තියලා මේක මේ මානවයාගේ ජීවීන්ගේ මේ සබාධමයේ තියෙන මේ විෂය ඉගෙනගෙන ඒක කිසිදු ලෝභකමකින් තොරව මම ගරු කරන හොඳම තැන එතන සාමාන්‍ය ඕනෑම පුද්ගලයෙක්ට මේක භාවිත කරන්න පුළුවන් විදිහට මේක ලෝකෙට ඉදිරිපත් කළා. ඉතින් මම ඒ මාර්ගය අනුගමනය කරා. ඊට පස්සේ මට අත්දකින්න ලැබුණා දැන් මේ රේකි විෂය ලෝකෙට ඉදිරිපත් වෙලා අවුරුදු 100ක් වගේ. දැන් අපි හිතන්නේ ගොඩාක් මේ ක්‍රම ගොඩාක් අවුරුදු ඉපැරණි අවුරුදු 2000 5000 පැරණි කියලානේ නෑ. මේ ක්‍රමය අවුරුදු 100 ගණක් වගේ ඇවිල්ලා මේක තමයි මට දැනට හම්බුණ මේ ලෝකේ තියෙන ස්ථිරසාර ලෙස චක්‍ර බල ගන්නවලා ඒ අවබෝධයෙන් තියෙන හොඳම ක්‍රමයේ විදිහට මම දකින්නේ මේ රේකි සුවවේදී ක්‍රමය. මොකද මම ඒකෙන් ලබාගත් ප්‍රයෝජන අතිමහත්. මම මගේ ජීවිතේට ලබාගත් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒ වගේම මගේ රෝගීන්ට සහ මේ රේකි ගුරු පරපුරේ දැන් මම හිතන්නේ 1000කට වැඩි පිරිසක් මගේ රේකි ගුරු පරපුරේ ඉන්නවා. මගේ මේ ශිෂ්‍යභාවය ලබාගෙන ඉන්නවා. ඒගොල්ලොත් ප්‍රතිකාර කරනවා. ඒගොල්ලෝ ගොඩාක් කායික මානසික රෝග සුව කරනවා. කිසිදු අතුරු ආබාධයක් නැතුව වෙන කෙනෙක්ට වෙන ඖෂධ ලබා දීම වලින් තොරව
මේ ඕරා එක වෙනස් කරලා ප්‍රතිකාර කරනවා. මෙන්න මේ ඕරාව ආශ්‍රිත කියන ප්‍රතිකාරය දැන් සහයෝගී වෛද්‍ය ක්‍රමයක් විදිහට ලෝකේ පාවිච්චි වෙනවා. දැන් ගත්තොත් එංගලන්තේ, ඇමරිකාව, ඒ වගේ ඕස්ට්‍රේලියාව, ඒ වගේ රටවල පවා මේ සහයෝගී සංකලිත ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පාවිච්චි වෙනවා. විශේෂයෙන්ම ගත්තාම තුවාල සූවීම වේගවත් වෙනවා. ඒ වගේම පේශිවල ඇතිවන සංකූලතා වලට ඉතාම හොඳයි. මානසික ව්‍යාකූලතා වලට ඉතාම හොඳ ප්‍රතිකාරයක් විදිහට යොදවන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ උෂ්ණ අධික බව බැලන්ස් කරගන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා. මම පෞද්ගලිකව සුව කරපු රෝගීන් ගොඩාක් ඉන්නවා මේ රේකී මේ ක්‍රමය හරහා. විශේෂයෙන්ම දැන් මේ වෙන බටහිර රටවල් වල වෙස්ටර්න් හොස්පිටල් ඇතුලේ සායනයට ලක් කරන, ඒ කියන්නේ ඔපරේෂන් කරපු පේෂන්ට්ලගේ ඒ සුවතාවය වේගවත් කරන්න මේ හීලින් පාවිච්චි කරනවා. ඉතින් ඒක දැන් ලෝකය බොහොම විවෘත මනසින් පිළි අරන් තියෙනවා මේ ක්‍රමයේ ඔස්සේ රෝග සුව වෙනවා කියලා. ඉතින් අපේ දැන් සංකලිත සුවීන්ගේ සංගමය තියෙනවා. ඒ ඔස්සේ බොහෝ පිරිසක් විවිධ සායන ආරම්භ කරලා තියෙනවා. අපේ සුවායු සුරක්ෂා ලංකාව පුරා පැවැත්වෙන නොමිලේ වෛද්‍ය සායන 100 ඇතුලේ සුව වේදීන් ප්‍රතිකාර කරනවා. ඒත් එක්කම ඉගෙන ගන්න දරුවන්ට ඉතාම හොඳයි. ඒගොල්ලන්ගේ මතකය වර්ධනය වෙනවා, අවධානය යොමු කිරීම නිවැරදි වෙනවා. විශේෂයෙන්ම තර්කණය, බුද්ධිය, විශ්ලේෂණ හැකියාවල් වැඩි වෙනවා. දැන් මම හීලින් කරලා එහෙම කරපු දරුවෝ ඉන්න, ඒගොල්ලන් ගණිත හැකියාව ගොඩක් වැඩි වෙලා තියෙනවා. මතකය, භාෂා හැකියාවන් වැඩි වෙනවා. මේ වගේ අර ස්ථිර ලෙස ඕරා වර්ධනය කරන ක්‍රමයක් තියෙනවා. ඒක කියනවා මේ තන්ත්‍ර භාවිතයෙන් කරන්න කියලා. කියන්නේ ඔක දැන් මේ රේකී සහ වෙස්ටර්න් පැත්තේ මේක ඉන්නේ සිම්බල්ස් කියලා. නමුත් ඒ සිම්බල් එකක් කියලා කියන්නේ රේකී ගුරුවරයෙක්ගේ අභ්‍යන්තරයේ තියෙන ගුණයක් සංකේතයක් බවට පත් කරපු ක්‍රමයක්. මෙන්න මේ ක්‍රමයෙන් පුළුවන් රේකී මාස්ටර් කෙනෙක්ට තව කෙනෙක්ගේ චක්‍ර ස්ථිර ලෙස ඇක්ටිව් කරලා මේ ඕරා එක දැනෙන්න සලස්වන්න. එතකොට එයාට ඒක උණුසුම් ගතියක්, සියුම් කම්පන ස්වභාවයක්, කාන්දම් ශේෂ්ත්‍රයක් වගේ ස්පර්ශ වෙන පටන් ගන්නවා. එතකොට දැන් ඒකෙත් වර්ග දෙකක් ඉන්නවා. සමහර අයට මේ ස්පර්ශය දැනෙන්නේ නැහැ. ඒකට හේතුව ඒගොල්ලන්ගේ මොළයේ ඒ සංවේදනයට මේක අලුත් සංවේදනයක්. ඒක නිසා ඒකට සුසර වෙලා නැහැ. එතකොට මේ ඒක දැනෙන අභ්‍යාස කීපයක් තියෙනවා. දැන් ඔය මේ සම්බන්ධයෙන් අතීතයේ අවුරුදු දැන් 5-6කට කලින් මේ විෂය මම සමාජගත කරනකොට මම මේ සම්බන්ධයෙන් පත්‍ර ආටිකල් ලිව්වා, රේඩියෝ ටීවී ප්‍රෝග්‍රෑම්ස් කරා, වැඩමුළු කරා. මේ වලදී අභියෝග කරන අය ඉන්න කොහොම මට ඕක දැනෙන්නේ නැහැ නේ කියලා. එතකොට මම ඒගොල්ලන්ට අභ්‍යාස කීපයක් දෙනවා. ඒ අභ්‍යාස වලින් ඒගොල්ලන්ගේ මොළයේ සියුම් සංවේදන හඳුනා ගන්නා සෛල ටික ඇක්ටිව් කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට මේ ඕරා එක ස්පර්ශ වෙලා දැනෙන්න ගන්නවා. තමන්ගේ ඕරා එක දැනෙන්න ගන්නවා. වෙන කෙනෙක්ගේ ඕරා එක දැනෙන්න ගන්නවා. ඒක මේ එතකල් හිතන් හිටිය බ්‍රහාන්ත ලක්ෂණයක් කියලා. ඒ කියන්නේ අර මනසින් හිතලා තමයි මේක දැනෙනවා කියලා කියන්නේ කියලා. නමුත් අරක ඇක්ටිව් කරාට පස්සේ ඒගොල්ලන්ට අනිත් අයට හැමෝටම ඕරා එක දැනෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ විෂය ගොඩක් හොඳින් සමාජගත වෙලා තියෙනවා. මේ ඒ නිසා ඕරාව සම්බන්ධව තිබුණු මේ මිත්‍යා අදහස්, මේ গুপ্ত අදහස් දැන් ඔක්කොම ඉවත් වෙලා සරල සාමාන්‍ය පුද්ගලයන්ටත් සුවවේදියෙක් වෙලා තව කෙනෙක්ව සුව කරන්න පුළුවන් මට්ටමට මේ විෂය මිනිසුන් අතරට ඇවිල්ලා තියෙනවා. මම හැමදාමත් විශ්වාස කරනවා මේ වෛද්‍ය ක්‍රම තියෙන්නේ වෛද්‍යවරුන්ටවත් වෛද්‍ය ක්‍රමයටවත් නෙවෙයි, ජනතාවට. ඒක නිසා මිනිසුන් සුවපත් වෙන්නේ නැති වෛද්‍ය ක්‍රම හරි ඖෂධ හරි වලින් තේරුමක් නැහැ. නිසා මේ විෂයන් මිනිසුන්ට සමීප වෙන්න ඕන. දැන් මේ යුගය ඒකට සුදුසුයි. මේ යුගය කියන්නේ මිනිසුන් සුවපත් වීමට වෙනත් ක්‍රම යොදාගත යුතුම කාලයක්. ඒ නිසා මේ ක්‍රම සමාජගත කරන්න ලැබීම මම හිතනවා මේක අපේ රටේ භාග්‍යයක් කියලා. ඒ වගේම තමයි ඔබතුමා දැන් මේ ඕරා එක ප්‍රගුණ කිරීම සම්බන්ධව ලංකාවේ ඉන්න අතිදක්ෂ සුවවේදියෙක්. ඉතින් කෙනෙක් කැමති නම් සුවවේදියෙක් බවට පත් වෙන්න ඔබතුමා සඳහන් කරා ඔබතුමාගේ පාඨමාලා කිහිපයක් තියෙනවා කියලා. අපි මතක් කරමු පාඨමාලා සම්බන්ධ විස්තර කෙනෙක් දැනුවත් වෙන්න කැමති නම්. ඔව්, සුවවේදියෙක් බවට පත් වෙන්න ඔබ කාටවත් බාධාවක් නැහැ. ඕනෑම කෙනෙක්ට සුවවේදියෙක් බවට පත් වෙන්න පුළුවන්. මේ සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තුළ මූලිකම රේකී ලෙවල් 1 2 කරලා ප්‍රාණික් හීලින් අධ්‍යයනය කරලා ඒත් එක්කම සංකලිත මනෝ ප්‍රතිකාර ක්‍රම කීපයක් තියෙනවා. ඒ ටිකයි ශාරීරික නිල පද්ධතිය. මේ සම්බන්ධව පාඨමාලා 5ක් තියෙනවා. මේ පාඨමාලා 5 පියවරට යනකොට පළවෙනි දවසේ ඉඳලම ඔයා සුවවේදියෙක්. තමන්ව සුවපත් කරගන්න පුළුවන් සෙල්ෆ් හීලින් කළා.
ඒ වගේම දෙවෙනි දවසේ ඉඳලා වෙන කෙනෙක්ව සුවපත් කරන ගමන් වාට මේක ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මේ පාඨමාලාව තුළ කිසිදු මානසික ආතතියක් නැතුව ඊටාම් පහසුවෙන් භාවනාවක් වගේ මේ පාඨමාලා ටික කරගෙන යන්න පුළුවන්. මේ පාඨමාලා අපි සංකලිත වෛද්‍ය සරසවියේ සිද්ධ කරනවා මහරගම. ඉතින් ඒකට ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. බොහොම පොඩි මුදලකින් ඔයගොල්ලන්ට පටන්ගෙන කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මම දුරකථන අංකය දැනුම් දෙන්නම් 075 360 69 75. මේ අංකයට දුරකථන නැමතුමක් ලබා දීලා තොරතුරු ලබා ගන්න පුළුවන්. ගොඩාක් දුරට ඉරිදා සහ බදාදා මම දේශන පවත්වනවා. සහභාගී වෙන්න කලින් දුරකථන නැමතුමක් ලබා දීලා දේශන වලට සහභාගී වෙන්න. හොඳයි. ඉතින් මේ හරවත් කතාබහ ඇතුලේ දැන් කෙනෙක් සුවවේදියෙක් වෙන්න කැමති නම් ඔන්න ඔබට පුළුවන් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි ඔබේ ඕර එක හඳුනගෙන ශක්තිමත් කරගන්න අපේ චමත්කාරී වසම් වෛද්‍යතුමා හා සම්බන්ධ වෙන්න ඔබ කැමති නම් ඉතින් ඒ සඳහාත් ඔබට සම්බන්ධ වීමට හැකියාව තියෙනවා. අපි මතක් කරමු එහා සම්බන්ධව දුරකථන අංකය සහ ඔබ සායන පවත්වන ස්ථාන. ඕරාව සම්බන්ධ ප්‍රතිකාරයක් ලබා ගන්න කෙනෙක් අසනීප වෙන්නම අවශ්‍යත් නැහැ. ඔයගලගේ ජීවිතේ මොනවා හරි ඉවෙන්ට් එකක් තියෙනවා නම් අපි තුමු ඉන්ටර්විව් එකක්, එක්සෑම් එකක්, මොන අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා, ගෙදරක පදිංචියට යනවා, මොනවා හරි නැවුම් ආරම්භයක් ගන්න අවස්ථාවකත් ඕර එක ක්ලියර් කරලා චක්‍ර බැලන්ස් කරලා චක්‍ර බල ගන්නවලා කරන්න පුළුවන්. දැන් මගේ හිතවත් අය ඉන්නවා ඒගොල්ලෝගේ විවාහයට කලින් දවසේ ඇවිල්ලා ඕර එක ක්ලියර් කරගෙන අන්න ඒ වගේ ඊට පස්සේ සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ විශේෂ උත්සවයක් තියෙනට කලින් දවසේ ඕර එක ක්ලියර් කරගෙන යනවා. එක්සෑම් එකට පාඩම් කරන්න මේ පටන් ගන්න ඕනේ ඊට කලින් අන්න ඒ වගේ විවිධ හේතු වලට මේ ඕරා ප්‍රතිකාරය ඊටාම ප්‍රයෝජනවත්. ඉතින් රෝග සුවවීමටත් ඊටාම වැදගත්. කායික රෝග සුවපත් වෙනවා. සමහරවිට ඖෂධ යොදන්න බැරි අවස්ථාවල ආසාත්මිකතා තියෙන අවස්ථාවල එහෙම නැත්නම් අතුරු ආබාධ බලපාන රෝගීන්ට බෙහෙත් ඇලර්ජි වෙන අයට එහෙම මේ ප්‍රතිකාර ඊටාම හොඳයි. ඒ වගේම ඖෂධ වලින් දැන් තොරව තමයි ගොඩක් අය සුව වෙන්න කැමති. ඒ නිසා ඒගොල්ලන්ට ගොඩාක්ම හොඳ ප්‍රතිකාර ක්‍රමයක් ප්‍රතිකාර සිද්ධ කරනවා. මම දුරකථන අංකය ලබා දෙන්නම් 070 311 98 95 අංකයට කතා කරලා පැය දෙකක් වගේ කාලයක් ගත වෙනවා ඕරා ට්‍රීට්මන්ට් එකකට. ඒ නිසා කාලය වෙන් කරගෙනම විතරක් එන්න. මේකෙදී ඔබ පූර්ව සූදානමක් කියලා අවශ්‍ය නැහැ. ප්‍රතිකාරයට ආවහම ඒකෙන් පස්සේ මම දින කීපයකට අවශ්‍ය ඒ උපදෙස් ටික ලබා දෙනවා. එතනින් ඔයගලන්ට ඊටාම හොඳ සුවතාවයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔබේ ඕරා එක ශක්තිමත් කරගන්න ඔබට පුළුවන් ඒ වෛද්‍ය සායන හා සම්බන්ධ වෙන්න. ඉතින් දාරා රේඩියෝ හරහා අද දවසට નિયમિત වැඩසටහන මෙදින නිමාවටපත් වෙනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි සම්බන්ධ වුණාට. ඉතින් බොහොම හරවත් කරුණු කිහිපයක් ඔබ වෙත සමීප කරන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් දිවිගමනී සෝමංශල දාරා රේඩියෝ හරහා තවත් හරවත් වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.